දැන් මේ ඉන්න ඔක්කොම අපි තව අවුරුදු 30කින් ඔක්කොම ඉවරයි. මේ ඉන්න අයගේ 95 98ක් විතර ඉවරයි. එතකොට අවුරුදු 40කින් 50කින් දැන් මේ අපි මේව හැදුවා අපි තමයි. නමුත් දැන් ඔහේ අවුරුදු 50කින් આવත් ඔහෙට මේකේ ඉන්න දෙනවද අද? කවුරුවත් ඉන්න දෙන්නේ නැහැ. දන්නේ නැති එකෙක් ඇවිල්ලා කියලා යන්න කියලා. එතකොට මං අහන්නේ මේ මොකද්ද මේ ලෝකේ? දැන් මෙතන මං විහාරාධිපති මං එනකොට මේ මහා ගේට්ටු ඔක්කොම අරිනවා. මෙතන ඉඳලා අරෙහි දිරටම අරිනවා. මං අහන්නේ මං ඔය ගේට්ටු ඉස්සරහා මැරෙනවා. උඹලා ගේට්ටු අරිනවද ඊට පස්සේ? නැහැ. එතකොට මොකද්ද මේ ලෝකය? මේ ලෝකේ අපි මනසට දාගත්ත සංකල්ප ගොඩක් පමණයි. ඕක තේරුම් ගන්න බැරුව අපි අයාලේ දුවන එක තමයි සංසාරය. මේවා දැක්ක එච්චර මගුල. මට ඇලිලා ඉන්නේ නැහැ. ඒකේ ඉන්න වෙලාවට හොඳට හිටියා ගියා. ස්විච් එක ඔෆ් කරන්නකොට ටක් ගාලා ඔෆ් කරා. මේ සියල්ල සාපේක්ෂයි. මේවට අපිට වටින්නේ අපේ මනසේ චිත්‍ර තියෙනකම් විතරයි. මිනිස්සෙක් වටින්නේ 100 තියෙනකම් විතරයි. අපි පහුගිය දවසක ගියා හාමුදුරු කෙනෙක් බලන්න ලොකු අපිට ගොඩක් උදව් කරපු. ගිහිල්ලා බලනකොට 100 නෑ. දැන් මට ඕන කතා කරන්න. ළඟ ඉන්න අයට ඕන මේ අහවල් එක්කෙනා ඇවිල්ලා ඉන්නේ කියලා කියන්න. කියන්න බෑ. ඒතර මං කල්පනා කළා මේ ජීවිතේ කොච්චර නිස්සාරද. මේ දත්තනේ ඔක්කොම තිබිලා තියෙන්නේ. දැන් දත්ත ඩිලීට් වෙලා නැති වෙලා. කවුද කියලා දන්නේ? එතකොට මේ අයිතිය කියන්නේ මොකක්ද? අයිතිය කියන්නේ දත්තයක් විතරයි. ඒ දෙතුන් දෙනෙක්ගේ දත්තේ තියෙනකන් ඒක තියෙනවා. එක්කෙනෙක්ගේ ඩිලීට් වුණාම ඒක ලොකු ප්‍රශ්නයක්. මේ අහවල ඇවිල්ලා කියලා කියන්නේ කොහොමද දැන්? එයාගේ හිතේ තියෙනවා අපි ගන්නෙ කොහොමද? මුකුත් කරන්නේ. එතකොට අපිට තේරෙන්න ඕන මේ අපි ලොකු මුලාවක ජීවත් වෙනවා. මේ අපි හීනයක් දකිනවා. අපි මේ හීනේ ඇත්තක් කියලා අල්ලගෙන දඟලනවා. මේව අතහැරලා දාලා මේ මනසට නිදහස දුන්නා නම් මොනතරම් සතුටක්ද? සැනසීමක්ද? ඒකයි අර අමතක වෙනකන් ඉන්නේ නැතුව එච්චර නාකි වෙලා අමතක වෙනකන් ඉන්නේ නැතුව ඊට කලින් ඒක කරගන්න ඕනේ. එතකොට මට කල්පනා වුණා මං කොච්චර නිවිලාද? මට මතක තියාගන්න දෙයක් නෑ. ඒගොල්ලෝ අමතක වෙලා දඟලනවා. මට මතක තියාගන්න දෙයක් නැතුව දඟලනවා. මේ සමාජයේ මොනතරම් ප්‍රශ්න තිබ්බත් අපිට ප්‍රශ්න නෑ. අල්ලගෙනත් නෑ. නැව කිලුණත් බෑන්චුම් කියලා ජීවත් වෙනවා. කරන්න ඕන වැඩත් හරියටම වැඩ කළා සටහන් අරන් යන්නේ. කරා තිබ්බා කියා. එතන මේ මනසේ අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඇයි? මතක තියාගත්තේ නැහැ. ඒවා ඒ තැන්වල තිබ්බ ගියා. ඒ තැන්වල තිබ්බ නිදහස් ඔළුවක් මනසක් තියාගන්න. ඒ තමයි බුදුන් දෙසුපා. මේ කිසි දෙයක් අල්ලගන්න නැතුව සම්පූර්ණ නික අහසේ පියාසර කරන කුරුල්ලෙක් වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් අපේ කරගන්නේ. අපේ කරගත්තම මේ අවුල් තියෙන්නේ. දැන් අපි මෙතෙන්ට අපි ආවේ මම මේ වෙන කාගේදෝ ඉඩමකට ඇවිල්ලා වෙන කාගේදෝ තැනක මම මේ දැන් මෙතන පැයක් විතර හිටියා මම ගියා. මට හරි ලේසි. දැන් මේවා මගේ වුණා නම් මම මේ පොල් ගස් බලන්න ඕන, අඹ බලන්න ඕන මොන කරදරයක්. ඒවා ඒගොල්ලෝ බලාගන්නේ. ආවා හිටියා ගියා. අන්නේ විදිහට ජීවත් වෙනවා. කියන්නේ මේවා අල්ලගෙන දඟලන්නේ නැහැ. හැබැයි මේවට ඉතින් අපි ඇවිල්ලා වැඩ කරන එක හරිය. අල්ලගෙන නැහැ. මනසට මේවා සටහන් නැහැ. ඕන වෙලාවක මේව ඔක්කොම ඕෆ් කරන්න. ප්‍රශ්නේ